ආශ්චර්යයක් දිගහැරේ. දැරියක් මලක් පිපි මතුවේ. තම්බලීනා එගේ ලෝකයේ තුල සතුටින් ජීවත් වෙමින් ගත කරන්නීය. රාත්‍රියක හොරගෙඹෙක් රිංග තම්බලීනාව රැගෙන යයි. තම්බලීනා දිය මත පාවන නෙළුම් කොළයක් මත අවදි වෙයි. මසුන් නෙළුම් කොළේ නටුව සපා නිදහස් වීමට උදව් කරයි. සමනලෙක් පැමිණ පැලය මතින් තම්බලීනාව රැගෙන යයි. මිනිහෙක් පියඹා පැමිණ තම්බලීනාව ගෙන යයි. තම්බලීනා ඍතු සීතල වන විට වනාන්තරය හරහා ඇවිද යයි. කරුණාවන්ත කෙත්මීයෙක් තම්බලීනාට නවාතැන් දී. ඒ මීයා තම්බලීනාව අඳුරු සතෙකු හමුවීමට ගෙන යයි. සතාට ඇය සදහටම නවතින්නට අවශ්‍ය වුවද තම්බලීනා නිදහස අපේක්ෂා කරයි. තම්බලීනා දීප්තිමත් විවෘත ලෝකයට පලා යයි. උද්‍යානයේදී කරුණාවන්ත සුරංගනා කුමාරයෙකු හමු වෙයි. තම්බලීනා නව ජීවිතයක් ආරම්භ කරයි. අවසානයේ අයත් තැන සොයා ගනී.